ඇමරිකානු යුද්ධ නැව් සහ ප්‍රහාරක ගුවන් යානා මේ වෙනකොට මැද පෙරදිග කලාපයට ළඟා වෙමින් තියෙනවා. කලාපයේ යුද උණුසුම දවසින් දවස ඉහළ යද්දී ඉරානයත් අනාගත මිලිටරි ගැටුමකට තමන්ගේ අවිගබඩාව සූදානම් කරමින් ඉන්නවා. ඒ අනුව ගෙවුණු දින කිහිපේ රාත්‍රී කාලයේදී දැඩි අන්ධකාරයේ මැද ඉරාන නගර හරහා මිසයිල් සහ ඩ්‍රෝන් යානා ඇතුළු බර හමුදා උපකරණ ප්‍රවාහනය කරලා තියෙන බව වාර්තා වෙනවා. දින 12ක යුද්ධයේ විනාශකාරී ප්‍රහාරවලින් පස්සේ ඉරානය තමන්ගේ හමුදා බලකායන් නැවත ගොඩනගමින් ඉන්න බවත් ඒ අතරට ඇමරිකානු භූමියට ළඟා වෙන්න පුළුවන් නව මිසයිල් පවා ඇතුළත් බවත් පෙන්ටගනය නවතම වාර්තාවකින් අනාවරණය කරනවා. ඇමරිකාවෙන් එල්ල වෙන්න පුළුවන් හදිසි ප්‍රහාරයක් අපේක්ෂාවෙන් මිසයිල් සහ ලොන්චර්ස් දැනටමත් සූදානම් කරලා තියෙන බවයි ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙක් කියලා තිබුණේ. ඒ අනුව බෝගත මිසයිල් ඒකක සති ගණනාවක් තිස්සේ දැඩි සීරුවෙන් තියලා තියෙනවා. මේ අතරේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලින් සතියක් ඇතුළත භූමිකම්පා 99ක් වාර්තා වෙලා. මේවා ඇත්තටම භූමිකම්පාද? එහෙනම් මැද පෙරදිග උණුසුම් කරන ඉරාන ඊශ්‍රායල සහ ඇමරිකානු ගැටුමේ අලුත්ම තොරතුරු ගැන අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. Radical Sri Lanka brings the world to your screen. Subscribe for your daily international news update. Radical Sri Lanka International Update. Stay informed. Stay global. ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කළා ඔවුන්ගේ නව සහ නවීන මිසයිල් සියල්ල යොදවන්න දැන් සූදානම් බව. ඔවුන් මේ නිවේදනය කරන්නේ මේ උත්සන්න වෙන කලාපීය ආතතින් මැද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජාතිය අමතලා ප්‍රකාශයක් කරාට පස්සේ. ඒ කතාවේදී නෙතන්යාහු කිව්වේ මේක ඊශ්‍රායලයේ වැළැක්වීමේ හැකියාව පරීක්ෂණයට ලක්වන අවස්ථාවක් කියලා. ඉරානයට සහ එහි කලාපීය සහචරයින්ට වැරදි ගණනය කිරීම කරන්න එපා කියලත් නෙතන්යාහු අනතුරු ඇඟවීමක් කළා. ඒ අනතුරු ඇඟවීමත් එක්කම ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ යටිතල පහසුකම් ඉලක්ක කරගෙන ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරපු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ ප්‍රහාරයේදී ප්‍රබල බංකබස්ට බෝම්බ යොදාගෙන තිබුණු බවයි කියන්නේ. හිස්බුල්ලා සටන්කාමීන් නිරායුධ කරන්න ලෙබනන හමුදාවට ලබා දුන්න කාලය අවසන් වෙන්න ආසන්නව තියෙද්දී ඊශ්‍රායලය මේ ප්‍රහාරය එල්ල කිරීමත් වැඩි අවධානයකට ලක් වුණා. මේ අතරේ ඉරානය කියනවා සියලුම ඇමරිකානු අවශ්‍යතා සහ කඳවුරු ඉරාන මිසයිල්වල පැහැදිලි සහ නිර්වාද්‍ය ඉලක්ක කියලා. ඇමරිකාව මැද පෙරදිග කලාපයේ ආයෝජනය කරලා තියෙන ඩොලර් ට්‍රිලියන ගණන් දැන් තියෙන්නේ ඉරාන මිසයිල්වල නිරීක්ෂණය යටතේ කියලයි ඔවුන් අනතුරු අඟවන්නේ. ඈත නැගෙනහිර ඉඳන් අරාබි මුහුද දෙසට යාත්‍රා කරමින් තිබුණ USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ එහි ප්‍රහාරක කණ්ඩායම මේ වෙනකොට ලොකේෂන් ඉන්ඩිකේට් කරන ට්‍රැකින් ඩේටා නතර කරලා තියෙනවා. ආතතිය ඉහළ මට්ටමක පවතිනකොට ට්‍රැකින් ඩේටා අක්‍රිය කිරීම සම්මත හමුදා භාවිතයක්. ඒක නෞකාවේ නිශ්චිත ස්ථානය සහ චලනයන් සතුරන්ගෙන් සඟවන්න උපකාරී වෙනවා. මේක සාමාන්‍යයෙන් සංඥා කරන්නේ ආරක්ෂාව, මෙහෙයුම් රහස්‍යභාවය හෝ සිදුවෙන්න පුළුවන් හමුදා ක්‍රියාමාර්ග සඳහා වන සූදානම්. ඉරානය මේ අතරේ ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්වුණු දෙයක් සිදු කළා. පර්සියානු ගල්ෆ් ආසන්නයේ USS ඒබ්‍රහම් ලින්කන් නෞකාවේ සංකීර්ණ සහ කැපී පෙනෙන විදිහේ සමීප ඩ්‍රෝන දර්ශන පෙළක් IRGC විසින් නිකුත් කරලා තිබුණා. මේක ඇමරිකාවට දෙන ප්‍රබල පණිවිඩයක් සහ බරපතල තර්ජනයක් විදිහටයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. මේ තත්ත්වයත් එක්ක ඉරාන ඩ්‍රෝන රංචු USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකා කණ්ඩායමට විශ්වාසදායක තර්ජනයක් එල්ල කරන බවට ආරක්ෂක විශේෂඥයින් දැන් අනතුරු අඟවනවා. අඩු වියදම් යුදහි සහ මිල අඩු ඩෙලිවරි ප්ලැට්ෆෝම්ස් ඒකාබද්ධ කරලා ඉරානය ඉතාමත් සංකීර්ණ මිලිටරි පද්ධතිවලට එරෙහිව ඵලදායී තර්ජනයක් වර්ධනය කරලා තියෙන බවයි ඔවුන් කියන්නේ. කෙටි කාලයක් තුළ ඩ්‍රෝන යානා 100 ගණනක් දියත් කළොත් සැලකිය යුතු අවධානමක් තියෙන බවත් ඔවුන් කියනවා. USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකා කණ්ඩායම මේ වෙනකොට ඇමරිකානු මධ්‍යම විධානයේ වගකීම් කලාපය නැත්නම් ඒරියා ඔෆ් රෙස්පොන්සිබිලිටි වෙත ළඟා වෙලා තියෙන බවත් වාර්තා වෙනවා. ඒත් ඉරානයට එරෙහිව අනාගත ප්‍රහාර සඳහා නෞකා කණ්ඩායම තවමත් ස්ථානගත වෙලා නැහැ. මේ අතරේ දෙවන ගුවන් යානා ප්‍රවාහන ප්‍රහාරක කණ්ඩායමක් මධ්‍යධරණී මුහුදට ඇතුළු වෙලා තියෙන බවත් තුන්වෙනි කණ්ඩායම අට්ලාන්තික් සාගරය හරහා නැගෙනහිර දෙසට ගමන් කරමින් තියෙන බවත් වාර්තා වෙනවා. ඇමරිකානු ප්‍රහාරක බල ගැන මේ විදිහට මැද පෙරදිගට සේන්දු වෙද්දී ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවිකාංශයේ අනදින නිලධාරියා අනතුරු අඟවනවා ඇමරිකාවට වහාම ගල්ෆ් කලාපයෙන් පිටත් වෙන්න කියලා.
පර්සියානු ගල්ෆ් කලාපයේ ආරක්ෂාව ඉරානයේ ඇතුළු කලාපීය රටවල් විසින් පවත්වාගෙන යන්න ඕනේ. ඇමරිකාව වගේ බාහිර හමුදා බලවතුන් මේ කලාපයේ පැවැත්මට අවශ්‍ය නැති බවත් ඔවුන් ඉවත් වෙන්නේ නැත්නම් ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවෙයි කියලත් ඔහු අනතුරු අඟවනවා. පෙන්ටගනේ 2026 ජාතික ආරක්ෂක උපාය මාර්ගයේ සඳහන් වෙනවා ඉරානය මෑත මාසවලදී දැඩි පසුබෑමකට ලක් වෙලා තිබුණත් රටේ සාම්ප්‍රදායික හමුදා අලුතින් ගොඩනගන්න අදහස් කරන බව පේනවා කියලා. සාකච්ඡා ප්‍රතික්ෂේප කරන අතරේ න්‍යෂ්ටිකාවියක් නිපදවීමේ උත්සාහයට ඔවුන් නැවත ප්‍රවේශ වෙලා තියෙනවා. ඒ අනුව පසුගිය වසරේ ඊශ්‍රායලය සමග යුද්ධයේදී භාවිත කරපු මිසයිල් වලට වඩා ශක්තිමත් මිසයිල් විශාල සංඛ්‍යාවක් දැන් ඔවුන් සතුව තියෙන බවයි ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ. පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කරපු බැලිස්ටික් මිසයිල් දියත් කිරීමේ ස්ථාන 21න් 16ක් නැවත ගොඩනගලා තියෙන බවත් අනෙක් ඒවා අලුත් වැඩියා කිරීම අඛණ්ඩව සිදුවන බවත් ඉරාන නිලධාරීන් කියනවා. පසුගිය වසරේ බුද්ධ්‍යංශ තක්සේරු කිරීම වලින් පේන්නේ ඉරානය බන්දා සබ්බාස් වරාය හරහා සෝඩියම් පර්ක්ලොරේට් ටොන් ගණනක් ආනයනය කරලා තියෙන බව. ඒ ප්‍රමාණයන් මධ්‍යම දුර බැලිස්ටික් මිසයිල් 100 ගණනකට ප්‍රමාණවත් කියලායි කියන්නේ. චීනය සහ ඉරානය අතර නැවත නැවතත් ගමන් කරන කුඩා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා සමූහයක් සමුද්‍රීය බුද්ධි සේවා මගින් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වෙනවා ඉමාම් කොමේනි ස්පේස් පෝට් එක මිසයිල් අත්හදා බැලීම සඳහා භාවිත කරලා තියෙන බවට. එතන තාප නිරාවරණය පෙන්눔 කරන ගිනිගත්ත ලොන්ච් පෑඩ් එකක් තියෙන බවත් පෙන්눔 කරලා තියෙනවා. බටහිර බුද්ධ්‍යංශ තක්සේරු කිරීම වලට අනුව චීනයෙන් ආනයනය කරන රසායනික ද්‍රව්‍ය වලට බැලිස්ටික් මිසයිල් 500කට ඉන්ධන සපයන්න පුළුවන්. කිලෝමීටර දසදහසක පරාසයක් සහිත බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුව බවත් ඉරානය කියනවා. ඒකෙන් කියන්නේ ඇමරිකාවට ප්‍රහාරක දුරින් ස්ථීරව තියලා තියෙන බව. ඉරානයේ මජ්ලිස් පක්ෂයේ සමාජිකයෙක් වන මොහසෙන් සැංගනේ ප්‍රසිද්ධියම කියලා තිබුණා මීට කලින් ඔවුන් කිසිම දවසක අත්හදා බලලා නැති රටේ වඩාත්ම දියුණු මිසයිලයක් අත්හදා බැලුව බව සහ ඒක සාර්ථක වුණ බව. 2026 ජනවාරි 19 වෙනකොට කිසිම ස්වාධීන බුද්ධි ආයතනයක් සම්පූර්ණයෙන්ම සාර්ථක අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල් අත්හදා බැලීමක් ගැන තහවුරු කරලා නැහැ. ඒත් ඉමාම් කොමේනි ස්පේස් පෝට් එකෙන් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප සමාජ මාධ්‍ය සංඥා සහ ඉරාන පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීම බටහිර සහ ආසියානු ආරක්ෂක සැලසුම්කරුවන්ට ඉරානයේ ICBM කාලරාමුව ගැන උපකල්පන නැවත තක්සේරු කරන්න බල කරලා තියෙනවා. ඉරානයේ භූකම්පන නිරීක්ෂණ ජාලය මේ මාසේ එක සතියක් තුළ භූමිකම්පා 99ක් වාර්තා කරනවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ක සතුරුකම උත්සන්න වෙමින් තියෙන කලාපවල උපාය මාර්ගිකව සංවේදී කම්පන පොකුරු විදිහට ඇතිවීම සැක සහිත කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයත් එක්ක භූකම්පන සිදුවීම් සහ න්‍යෂ්ටික අත්දැක බැලීම් අතර ඇති ඕනෑම සම්බන්ධයක් ඉක්මනින්ම නව සම්පාදක විමර්ශන සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේදී ඉරානයට බලපෑම් කිරීම සඳහා වන ඉල්ලීම් බවට පරිවර්තනය වෙයි කියලා තමයි විශ්ලේෂකයන් කියන්නේ. ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ අසල ඇති වුණ අද්භූත භූමිකම්පා පොකුරු රහසිගත න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ගැන ප්‍රබල ගෝලීය අනතුරු ඇඟවීමක් ඇති කරලා තියෙනවා. ඉරානයට එරෙහි ඕනෑම ඇමරිකානු ප්‍රහාරයක් සම්පූර්ණ යුද්ධයක් විදිහට සැලකෙන බව ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙක් මීට කලින් කිව්වා. ඒත් එක්කම ඇමරිකාව විසින් තවත් පේට්‍රියට් සහ තාඩ් ගුවන් ආරක්ෂක පද්ධති කටාර්වල අල් උඩෙයිඩ් සහ කලාපයේ වෙනත් ඇමරිකානු ගුවන් හමුදා කඳවුරුවල ස්ථාපිත කරලා තියෙන බවත් වාර්තා වෙනවා. මේ අතරේ තමන්ට හානියක් වුණොත් ඇතිවෙන තත්වයට පිළියමක් විදිහට ඉරානයේ අයතුල්ලා අලි ඛමේනි හමුදා සහ ආරක්ෂක බලකාය ඇතුලේ උප තනතුරුවලට විශ්වාසදායක ජෙනරාල්වරුන් කීප දෙනෙක් පත් කරලා තියෙන බවත් පසුගියදා වාර්තා වුණා. ඒ රාජ්‍ය සහ හමුදා පාලනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අපේක්ෂාවෙන් IRGC සහ සන්නද්ධ හමුදාවල සිදුවන මේ පත්කිරීම ඉරානයේ බලව්‍යුහය ආරක්ෂා කරන්න ගත්ත පියවරක් විදිහටයි විශ්ලේෂකින් පෙන්වලා දෙන්නේ. දැවැන්ත ඇමරිකානු නැව් මැද පෙරදිගට ළඟා වෙනවා. ඉරාන මිසයිලත් ප්‍රහාරවලට සූදානම් වෙනවා. ඉරාන ඩ්‍රෝන රංචු ඔත්තු බලනවා. මේ සියල්ල එක මැද පෙරදිග දශක ගණනාවකට පස්සේ භයානකම අවස්ථාවකට ලං වෙලා. දෙපාර්ශවයේම තමන්ගේ ස්ථාවරයන් පැහැදිලි කරලා අවසන්. ඉදිරි දින කිහිපය තීරණාත්මකයි. ට්‍රම්ප් ඉරානයට නැවතත් සාකච්ඡා මේසයට ආරාධනා කරනවා. සාකච්ඡාවලින් මේ ගැටුම නතර කරන්න පුළුවන්ද? නැත්නම් මේක මුළු මැද පෙරදිගම නැවත හැඩගස්වන විදිහේ දැවැන්ත මිලිටරි ගැටුමක් දක්වා යයිද?
ඔබ හිතන්නේ මොකක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ පුරා උණුසුම් පුවත් දැනගන්න රැඩිකල් ශ්‍රී ලංකා YouTube channel එක දැන්ම subscribe කරන්න. අලුත්ම news ඉක්මනින්ම දැනගන්න bell icon එකත් click කරන්න. තවත් අයට බලන්න වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයාලා දැනගන්න කැමති තවත් දේවල් ගැන වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.